දවස් 14ක් යනකොට මගේ අම්මට ගොඩක් අසනීප වෙලා තියෙනවා. ගොඩක් අමාරු වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අම්මව හොස්පිටල් අරන් ගියපුවාම කොච්චර එයාට ප්‍රතිකාර කරත් එයා කොහොම හරි නැති වෙලා තියෙනවා. ඒ වෙලාවේ අම්මා කියනවා අම්මගේ ආත්මය අර උඩ අහසට පාවෙලා ගියා වගේ කියලා කියනවා. එතන අම්මා උඩ ඉඳලා පල්ලෙහා වුණ හැම සිදුවීමක්ම අම්මා බලාගෙන ඉඳලා තියෙනවා. ආත්මයක් විදිහට. ඔව් ආත්මයක් විදියට. ඉතින් ඒ වෙලාවේ කොමාරි ડોක්ටර්ස්ලා එයාට සුදු රෙද්දක් දාලා එයාව වහලා තියෙනවා. ඒ වෙලාවේ කලබලත් එක්කම කොමාරි මාත් අඬලා තියෙනවා. අම්මට ඒ වෙලාවේ හිතුණලු අම්මට ඇහිලා තියෙනවා මම අඬපු එක. ඉතින් අම්මා ඒ වෙලාවේ හිතුවලු මගේ දරුවට කිරි ඕන වෙලා තමයි බඩගිනි වෙලා තමයි මේ ඇඬුවේ කියලා. ඇත්තටම අම්මට ඒ වෙලාවේ පණ ඇවිල්ලා තියෙනවා. සමිදානන් වහන්සේ මට මෙසේ වදාළසේක. මා නුඹ කුසේ පිළිසිඳ ගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනා ගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි. ජාතින් හට දිවසිවරයකු ලෙස මම නුඹ පත් කළෙමි. ජෙසුපිරයම අපේ ජීවිතයේ හොඳින් හඳුනන උන්වහන්සේ අපිව මව්කුසේ උපදින්නටත් පෙර පටන් තෝරගන්නවා. මම හිතනවා ඒ හා සම්බන්ධව ලස්සන අත්දැකීමක් අපිත් එක්ක බෙදා ගන්න ඕට තියනවා කියලා. ඔව් මිෂෙල් මේක ඇත්තටම කිව්වොත් මම නොදන්නා කාලේ, ඒ කියන්නේ පුංචිම කාලේ වුණු අත්දැකීමක්. ගොඩක්ම මේකට සම්බන්ධ වෙන්නේ මගේ අම්මා. මම ඉපදිලා දවස් 14ක් යනකොට මගේ අම්මට ගොඩක් අසනීප වෙලා තියෙනවා. ගොඩක් අමාරු වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අම්මව හොස්පිටල් අරන් ගියපුවාම කොච්චර එයාට ප්‍රතිකාර කරත් එයා කොහොම හරි නැති වෙලා තියෙනවා. ඒ වෙලාවේ අම්මා කියනවා අම්මගේ ආත්මය අර උඩ අහසට පාවෙලා ගියා වගේ කියලා කියනවා. එතන අම්මා උඩ ඉඳලා පල්ලෙහා වුණ හැම සිදුවීමක්ම අම්මා බලාගෙන ඉඳලා තියෙනවා. ආත්මයක් විදිහට. ඔව් ආත්මයක් විදියට. ඉතින් ඒ වෙලාවේ කොමාරි ડોක්ටර්ස්ලා එයාට සුදු රෙද්දක් දාලා එයාව වහලා තියෙනවා. ඊට පස්සේ ආච්චි අඬලා තියෙනවා මෙයා මැරිලා නැහැ එහෙම කියලා. ඒ වෙලාවේ කලබලත් එක්කම කොමාරි මාත් අඬලා තියෙනවා. අම්මට ඒ වෙලාවේ හිතුණලු අම්මට ඇහිලා තියෙනවා මම අඬපු එක. ඉතින් අම්මා ඒ වෙලාවේ හිතුවලු මගේ දරුවට කිරි ඕන වෙලා තමයි බඩගිනි වෙලා තමයි මේ ඇඬුවේ කියලා. ඉතින් ඒ සිතුවිල්ලත් එක්ක අම්මා ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කොමාරි ඇත්තටම අම්මට ඒ වෙලාවේ පණ ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඒක ඇත්තටම ජේසුගේ ප්‍රතිහාරයක් කියලා. මොකද දැන් මිෂෙල් කියපු බයිබල් පදයට එක්කම ජේසු කියනවනේ මව කුසේ පටන් මම ඔබ තෝරාගත්තා කියලා. ඒ වගේම ජේසුත් මාව තෝරාගෙන තියෙනවා. එදා ඉඳන් මේ වෙනකන් ජේසු මගේ ජීවිතේ ගොඩක් ප්‍රතිහාරයන් කරලා තියෙනවා. බයිබලයේ තියෙනවනේ ජේසු කියලා තියෙනවා මීට වඩා මහත් දේ ඔබ දකින්න ඇත කියලා. ඉතින් ඒ බයිබල් පාඩයත් එක්ක මම මගේ ජීවිතේ මේ තාක් ජේසු ගැන විශ්වාසයෙන් ඇදහිල්ලෙන් තමයි මේ ගමන එන්නේ. දැන් මෙතන ඉඳන් මම ජීවිතය ආපස්සට හැරිලා බලනකොට මම ගොඩක් වැටිච්ච තැන් තියෙනවා. ඉතින් මම හිතනවා මම තමයි ජේසුව අල්ලගෙන හිටියේ වැටිච්ච තැන්වල කියලා. හැබැයි බලනකොට මම නෙමෙයි ජේසුව අල්ලගෙන ඉන්නේ. ජේසු තමයි මාව අල්ලගෙන ඉන්නේ. ඉතින් ජේසුගේ ප්‍රතිහාරයන් ඇත්තටම ගොඩක් බලවන්තයි. ජේසුගේ ආදරේ බලවන්තයි. ජේසු මාව දැන් මම කිතුණු ගුරුවරයෙක් විදියට අද සේවය කරන්න මෙහෙම පුහුණු වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒත් ජේසුගේ ප්‍රේමය ලෝකෙට දෙන්න තමයි ජේසු මාව තෝරාගෙන තියෙන්නේ. අනිවාර්යෙන් ගුරුවරයෙක් වෙනවා කියන එකත් හරි අමාරු වැඩක්. හැබැයි උන්වහන්සේ මේක කියලා තියෙනවා ජාතීන්ට දිවසිවරයෙකු ලෙස මම ඔබපත් කරනවා කියලා. මම හිතනවා එදාය උන්වහන්සේ මව කුසෙටත් පෙර ඔබව තෝරගත්ත නිසා ඒ වගේම ඒ හඬ ඔගේ අම්මට ඇහුණ නිසා ලොකු ප්‍රතිහාරයක් සිද්ධ වුණා කියලා. ඉතින් ස්තුතියි අත්දැකීමේ සාක්ෂි දැරීම අපිත් එක්ක බෙදාගත්තට. ඒ වගේම අපි ආරාධනා කරනවා අපිව උන්වහන්සේ හඳුනාගෙන ඉන්නේ අපි ඉපදින්නත් පෙර. උන්වහන්සේ අපේ මුළු ජීවිතෙම සැලැස්මම අපේ සැලසුම් කරලා ඉවරයි. ඉතින් ඒ වගේ අපි උන්වහන්සේව අල්ලගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. අම්මා කිව්වා වගේම යාඥාවේ ජීවිතය
උන්වහන්සේත් එක්ක පෞද්ගලිකව යාඥාවත් එක්ක සම්බන්ධ වෙන කියන්නෙම අපි උන්වහන්සේව අත්දකිනවා. උන්වහන්සේ මහත් දේ අපිට කරනවා. ඉතින් ස්තුතියි අදත් ඔබ අපත් එක්ක එකතු වුණාට ස්තුතියි අම්මා. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. ඔබ සැමට ජේසුස්